මල්ලේ පොල් අයියේ. මල්ලේ පොල්? ඒ වගේ ගොංජෝක් අපි මේ channel එකේ දාන්නේ නැහැ. ඒක මං ආයෙත් අහනවා. කොයිද උඹ යන්නේ? කඩේට යනවා අයියේ. අතේ කීයක් තියෙනවද? 500. මොන වගේ එන්නද උඹ යන්නේ? පොල් ගෙඩියක් ගන්න කියලා. පොල් ගෙඩියක් 150යි. මේ 150ක් තියාගෙන මට 350ක් දීලා මෙතනින් ඵලයක්. අනේ අයියේ. අනේ අයියේ. ඔක දෙන්න බැරිද? මං ගන්නද? ශ්‍රී ලංකාවේ පරිගණක මාධ්‍යතර කවද හොයන්නේ? සානක ඉන්නේ මෙහෙද? අයියා ඇතුලේ ඉන්නවා. ඇයි දැක්කේ නැද්ද අපි පොලිසියට පේන සානක ඉන්නේ මෙතන කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. හා? ඔයා මරු ආදල් දෙන්නේ. මං ඇතුලට යන්න. මොකද ඔය කියාතල්ලේ? කවුද උතන? අයියේ මම සිරිමත් කියලා කෙනෙක්. සිරිමත්? මොකටද ආවේ? අයියෝ පොඩ්ඩක් හම්බ වෙන්න කියලා. වාඩිය. මාව දන්නවද? යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි දැනගත්තේ. මම ගැන මොනවද දැනගත්තේ? අයියා ගේමකට බැස්සොත් කවදාවත් ආයි ඉතින් ඌව දකින්න හම්බ වෙන්නේ නෑලු. හරියට හරි. හරියටම හරි. සානක කියන නම ඇහුණ ගමන් කොල්ලොන්ගේ කලිසම් ගැලවෙනවා. කෙල්ලොන්ගේ සායවල් උඩ යනවා. මට පළවෙනි වතාවට සෙට් උනේ බස් කොන්දොස්තර කෙනෙක්ගේ අතක් ගලවන්න. විශ්වාස කරනවා විශ්වාස කරපන් අන්තිම අවුරුදු 6ට උඹට S2 කට දකින්න හම්බුනේ නෑ. ඊට පස්සේ මම කියන්නම් මට හම්බෙච්ච ලේසිම වැඩේ. අනුරාධපුරේ කක්කල් කැස්ස හැදිච්ච එකෙක්ගේ ගර්තයක් පන්න. විශ්වාස කරනම් විශ්වාස කරපන් අවුරුදු 3මාරක් වෙලත් අදටවත් මං ඌ S2කට දැක්කේ නෑ. මගේ ආසන්නම වැඩේ කරේ පෙරේදා. උගුලකට අහුවෙච්ච නරියෙක්ගේ නැට්ට කපන්න දින්නේ. හිතාගන්න පුළුවන්ද මොකක්ද උනේ කියලා? ආයි ඉතින් ඒ නරියව S2කට රන් දකින්න වෙන එක නෑ කාටවත්. මේක නම් අයියේ එච්චර දරුණු කේස් එකක් නෙවෙයි. අපේ ගමේ ඉන්න හාදෙක් හරි කරදරයි මට.
සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ওই විදිහටම ගේම දුන්නා නම් අයියත් සතුටින් මාත් සතුටින්. එහෙම කෙලින්ම වැඩේට බහපු එකට මම කැමතියි. වැඩි වුණා කියලා හිතාගන්න. මාරක් වෙලත් අදටවත් මං ඌ ඇස් දෙකට දැක්කේ නෑ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up.